මේ තේ එක සීතල වෙනවනේ අක්කා. අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. වෙලා ඉවරයි. දැන් එතකොට තවත් බලන් ඉන්නේ ඔක රත් වෙනකන්ද? නැහැ. කවුරු හරි ඇවිල්ලා ඔක අරන් ගිහලා හොදලා තියෙනකම්. ඇත්තද? එහෙනම් ඒකට සෑහෙන දවස් බලන් ඉන්න වෙයි. කාටද අනේ ඔයා මේ එලි වෙච්ච පැදුරේ ඉඳන් කෝල් කරන්නේ? අරලියට. අනේ මන්ද. වෙනද රෑ එලි වෙනකන් කතා කරලා අනම්මනම් කියන පොඩි එකී ඊයේ හවස ඉඳන් සද්දයක්වත් නැහැ. දැන් එතකොට ඔයා ඔය ගන්නේ අරලියගේ මොබයිල් එකටද? ෆෝන් එක දිගටම ඔෆ්ද? ඇයි ඒ? මන් දන්නේ. ඒත් මට මහා අමුත්තක් දැන් ඕනංගි. කො ආච්චි? ඔන්න ඔය සද්දයක් ඇහිලා බලන්න කියලා දිව්වා. කුස්සියේ නැත්නම් තාම ඇවිත් නැතුව ඇති. මාමා. එයා ගියේ ඊට ඉස්සෙල්ලා. අයියට තේ එකක් ඕනද?
අනේ මන්ද. අපිට තාපසයා වගේ මිනිස්සයා කොහොම රටේ මිනිසුන්ට යකෙක් වෙනවද කියලා. චුටි දෝ. දැන් නැගිටින්න වෙලාව හරි. ශේනුක පොඩේ එන්න චුටි දෝ. කො නැගිටින්න. කො නැගිටින්න. අරක් වෙලා හොඳටම. කො නැගිටින්නකෝ. කො එන්න. කො එන්න. පෝ කම්මැලි කෙල්ල. කො මම අර ඔයාටයි චූටි දුවටයි මුණ ගැහෙන ගෑනු ළමයා ගැන හොයලා බැලුවා. ඒ ළමයාගේවත් ඒ ළමයාගේ ෆැමිලි එක ගැනවත් කියන්න තරම් වරදක් නැහැ. ඉතින් නරකද ඔක ඉක්මන් කරලා පිළිවෙලක් කරොත්? චූටි දුවත් ඒ ළමයාත් එක්ක එකතු වෙකේ. ඒ ළමයාගේ මානසිකත්වයටත් ඒක හොඳයි නේද? අනිත් එක ඇහෙන්වත් හරියට දැක්කේ නැති ඒ ළමයට අම්මත් කැමති එකේ. තවත් ඕවා පස්සට දාන එකේ තේරුමක් නැහැ මං හිතන්නේ. ඔයා මේ විස්තර ඒ ළමයාගේ අයියත් එක්ක කතා කරලා තියෙන්නේ? තාත්තේ මං ඇහුවේ මේ විස්තර ඒ ළමයාගේ අයියත් එක්ක කතා කළාද කියලා. නෑ තාත්තේ. ඒතර ඒ ළමයා ඔයාගේ විස්තර එයාගේ අයියත් එක්ක කතා කරලා තියෙන්නේ. මම දන්න තරමින් නෑ. එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕන ඒ ළමයා ලව්වා ඔයාගේ විස්තර එයාගේ අයියට කියන එකයි. ඊට පස්සේ ඉතින් ඒ ළමයා ලව්වා එහාට යන්න දිනයක් දාගත්තා නම් හරි. එතකොට තමයි මේවා පිළිවෙලට වැදගත් විදිහට කතා කරගන්න පුළුවන් වෙන්නේ. ඒක කියන්නයි මම කතා කළේ.
ගුඩ් මෝනින් උපනන්ද අයියා. අතු ගන්නවා වගේ. කර්ණදාස මම පොඩ්ඩක් නතර වෙමු. ඇයි පොඩ්ඩක් නතර වෙන එක ගෙඩි පිටිම නතර වෙමුකෝ. ඉවරයිනේ. මෙන්න මේකේ කාට හරි පංගාත්තු කරන්න බලනවා කර්ණදාස. ඒ මොකෝ? උපනන්දයල මෙහෙන් චුත වෙන්නද කල්පනාව? ඔව් කර්ණදාස. ඩිංග කාලයකට මෙහි යන්න කියලා හිතුවා. ඔය ඩිංග කාලයකට කියලා මෙහෙන් තට්ටු වෙන අය ආයිත් මගුලට මාරණ එකටවත් මේට පය තියන්නේ නැහැ උපනන්ද අයියා. අන්න ඒකයි සත්‍ය. මම යන්නම් මාමේ. බුදු සරණයි. දෙවි පීතයි. පරිස්සමෙන් ගිහලා ඉන්න දුව. අනේ අපරාධ කියන්න බෑ උපනන්දයි. කෙල්ල මාව කොහෙදී දැක්කත් කට පුරා තත්තේ තරාතිරම නොබලා කරුණාදාසි මාමි කියලා කතා කරනවා. හැබැයි ඇස්සහ කටවක් නැහැ උපනන්දයි. දරුව හැදිලා අතෙන්නම් මේ ගෙවල් සීයේ උපනන්දයට ගහන්න එකෙක් නැහැ. හරි. දැන් කියන්නකෝ උපනන්දයි කල්පනාව මේගේ සින්නක්කරයට දෙන්නද? එහෙම නැත්නම් කුලියට දෙන්නද? සින්නක්කරයට දෙන්න දෙනවා නම් මොන නිදහසද කර්ණදාස? හේතෙද කවුද මේව සින්නක්කරයට ගන්නෙ? එහෙම කියන්න එපා උපනන්දයි. දැන් අර සුජාලයාගේ ඇස්වල නානගේ මස්සිනාට මං කූත්තු කළේ. ඒක දෙන්න පුළුවන් නම් මොකෝ මේක දෙන්න බැරි. මට ඕනේ මොන ක්‍රමයකින් හරි මේ දරුවා අරන් මෙහෙන් යන්න කරුණාදාස. මට ඒකට හේතුව හිතාගත්ත හැකි. ඔය පාර රාත්තල් කරුණාදාස. අපට සිරි පාර රාත්තලනේ. අවුලක් නැහැ. මේක අපිට නෙමෙයි. දැන් එතකොට මේකේ කුලියට දෙනවා නම් උපනන්ද අයියා කීයට දෙන්න හිතේ තියන් ඉන්නේ? තමුන්නේ මට වඩා මේවයි වටිනාකම් දන්නේ එකේ හොඳයි කියලා හිතන පිළිවෙල වලට වැඩේ කරලා දෙනවකෝ. හොඳයි කියලා හිතන පිළිවෙලකට නේ. පැය 24 පුරාම නංගිලා දෙන්නව ඇහි මූණේ තියන් හැදුවට උන් මෙයාව තඹියකට මායින් කරන්නේ නැහැ. ඒගොල්ලොට ඉතින් මෙයාව පාලම් පාරුවක් විතරයි. ඔව් ඉතින් ගොඩ ගියාම කොයි මිනිහද පාලම් පාරු කරේ තියන් යන්නේ.
කිත්තා මොකද පරක්කු? කිත්තయ్య ඊරේ අලි ජිතයි එක්ක මාලිගාවත් රැද්දරන අයියා. මේ මොකද හදිස්සි? එහෙම හේතුවක් නම් කිව්වේ නෑ. හිටපු ගමන් තට්ටු වුණා. බලන්න ඕනේ නෑ මම මේ ළඟට යන්නේ. අනේ බන්දපන් මට වෙලාවකට හිතෙනවා රණායියයි කිත්තයියයි දෙන්නත් දැන් ඉස්සර තරම් හොඳ නෑ වගේ. ඒකට හේතුව මේ කුමාරිය හාමිලා දෙන්න.